This experiment was conducted by adults in a controlled environment. Do not attempt to recreate this experiment. රත්තුණු භාජනයකට සාමාන්‍ය වතුර දැම්මහම මෙහෙම වෙනවලු. රත්තුණ තෙල් එක්කට අයිස් කැට දැම්මොත් මොනවා වෙයිද? එහෙනම් අපි යමු එක්ස්පෙරිමන්ට් එක කරලා බලන්න. ගායිස් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද මොනවා වෙයිද කියලා මටවත් හිතා ගන්න බෑ. හරි ගායිස් ඉතින් ලිපණන් හදාගත්ත පිටිපස්ස පේන ඇති. ඉතින් අපි ඉක්මනට මේක පත්තු කරගමු. දැන් මම මේ කරන්න යන්නේ අපේ ලිප පත්තු කරගන්න එක. ඉතින් අපේ එක්ස්පෙරිමන්ට් එකේ තිබ්බ අමාරුම වැඩේ තමයි ලිප පත්තු කරගන්න එක. ඉතින් මම බැරිම දැන ලාම්පු තෙල් දාලා තමයි ලිප පත්තු කරගත්තේ. ඉතින් පත්තු කරගන්න සැරේ නිවෙනවා. ඉතින් මන් දන්නේ නැහැ මොකද කියලා. ඉතින් මේක තමයි අපිට හම්බුණ අමාරුම වැඩේ. අපි ඒක ඉතින් කොහොම හරි කරගත්ත වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. හරි ගයිස් ඉතින් අපි වැඩේට චාත් අතර හට් දීලා අපි එහෙනම් මේක තියාගෙන රත් කරගමු. Yeah boy. ගයිස් අපි චාත් තියාගමු ඉක්මනට. එතනම ඇවිල්ලා A few moments later. ගයිස් ඉතින් අපේ තාච්චිය නම් දැන් හොඳටම රත් වෙලා තියෙන්නේ. අපි එහෙනම් පොල් තෙල් ටික දාගමු ඉක්මනට. දැන් මම මේ කරන්න යන්නේ අපේ රත් වුණ තාච්චියට පොල් තෙල් ටික දාගන්න එක. ඉතින් ඔයාලා මේ වගේ දේවල් ගෙදර ඉදි තනියම අත්හදා බලන්න යන්න එපා. අනිවාර්යෙන් වැඩිහිටියගේ අනුදැනුමක් ඇතුව මේ වගේ දේවල් කරන්න. තෙල් රත් කරගන්න එක. ඉතින් මං තෙල්ලගේ එහාට මෙහාට කර හිටියා රත් වෙයි කියලා හිතාගෙන. ඉතින් පේනවනේ දැනුත් අපේ ලිප නිවිලා. ඉතින් හැම වෙලේම ලිප නිවනවා කොහොම හරි ඉතින් ලිප පත්තු කර තමයි මේ වැඩේ කරන්නේ. ගායිස් ඉතින් අපේ තෙල් එක නම් දැන් රත් වෙනවා පුපුරන සද්දෙත් එනවා. ඉතින් අපි තෙල් එක කලවම් ගන්න හොයාගත්ත ලී කෝටු හැන්දක්. පිටිනේ ගායිස් දැන් නම් තෙල් එක මේ හොඳටම රත් වෙලා තියෙන්නේ. සද්දෙකුත් වෙනවා පුපුරයි දන්නෙත් නැහැ. පිපුරුවොත් නම් මම ඉවරයි. ගායිස් ඉතින් අපේ තෙල් එක නම් දැන් හොඳටම රත් වෙනවා. ඉතින් මොන තමයි කේස් එක. ඉතින් තෙල් රත් වෙනවා කියන්නේ සෙල්සියස් අංශක 100ට වඩා කොහොමවත් වැඩිනවා. ඉතින් අයිස් කියන්නේ සෙල්සියස් අංශක බිලියන 15 දෙයක්. ඉතින් ලෝකේ රත්නෙම දෙයකට සීතලම දෙයක් දැම්මොත් ඉතින් අනිවාර්යෙන් පුපුරනවා. ඉතින් අපි බලමු අද මොකක් වේද කියලා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් දැන් නම් අපේ තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. ඉතින් අපි අයිස් කැටේ ටික ගෙනල්ලා තියෙන්නේ දාගන්න. ඒ වුණත් ඉතින් වැස්සෙන් බාදයි අපිට. එහෙම කියලා අපි සැරෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි දාගමු. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. අපි එහෙනම් ඊටු ටික කරමු. 2000 years later. ඉතින් අපේ තෙල් එක නම් දැන් හොඳටම රත් වෙලා තියෙනවා. ඉතින් වැස්සත් පායලා තියෙන්නේ. අපි අයිස් කැටේ ටික ගෙනාවා. ඉතින් අපි ඉක්මනට මේ ටික දාගමු. ගයිස් එහෙනම් අපි අයිස් කැටේ ටික දාගමු. ඔව් ඔන්න කපරපාත් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. හයි. A few moments later. අයිස් කැටේ ටික දැම්මට පස්සේ ඉතින් තෙලුයි දැන් වතුරයි වෙනම ගන්න පුළුවන්. ඉතින් වතුර වල ඝනත්වය පොල් තෙල් වලට වඩා වැඩි නිසා ඒවා යට ගිහිලා තියෙන්නේ. ඉතින් අපිට තෙල් තට්ටුව නිකම්ම මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ෆයිනල් රිසල්ට් එක අපි. ගයිස් ඉතින් ඔයාලා දකින්න ඇති ඉතින් රත් වුණ තෙල් එකට අයිස් කැට දාපුවම මොකද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.